ඉක්මන් රට YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මාතෘකාව ඔයාලා බලන්න ඇතිනේ මේ වාහන මිල එක එක ගණන් දාලා තිනවා. ඉතින් අපි ප්‍රසිද්ධ වාහන තුනක මිල ගැන පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලත් වාහනයක් ගන්න බලාපොරොත්තු නැති මේ ඉස්සෙල්ලාම අපි කතා කරනවා මේ පැන්ඩා කාර් එක ගැන. ඉතින් පැන්ඩා කාර් එක ගැන කිව්වොත් මේ දවස්වල සාමාන්‍ය 2015 කාර් තමයි වැඩිපුර ගොඩක් කට්ටිය ප්‍රසිද්ධ. ඉතින් ඒ වුණාට ඔයාලා Facebook එකේ YouTube එකේ එහෙම නැත්නම් ඔය Ria7 එකේ වගේ ප්‍රසිද්ධ වෙබ්සයිට් වල දාලා තියෙනවා එක එක ගණන්. ඉතින් මේ දවස්වල දාලා තිනවා ඔයාලා බලන්න ඇති 30යි 31යි 50යි 31යි ඔන්න ඔය ගණන් තමයි මේ දවස්වල දාන්නේ හැමෝම. ඉතින් මේ 29ට දාන්නේ නැහැ. ඒ වුණාට ඔය කතා කරලා බැලුවොත් ගොඩක් වාහන 28ට ඒ කියන්නේ ඔයා හෙව්වොත් 28ට 27ට 26 මාර්ට හොයාගන්නත් බැරි කමක් නැහැ. ඉතින් සේල් කරන කට්ටිය නම් ගන්න සාමාන්‍යක 25න් විතර. ඉතින් ඔයත් වාහනයක් බලනවා නම් ඔය මේ දවස්වල දාලා තියෙන ඔය 30 ගණන් වලට රැවටෙන්න එපා. ඇත්තම කතාව. ඉතින් මේවා කියද්දි ගොඩක් කට්ටියට හිත රිදෙන්නත් පුළුවන්. නමුත් ඉතින් ඔයාට කියන්නේ මේ ගානට විකුණන්න try කරන්න කියලා නෙමෙයි. ඉතින් ගන්න කෙනෙකුට තමයි මම කියන්නේ වාහනේ කන්ඩිෂන් ටයර් තත්ත්වය බලලා සාමාන්‍ය 2015 පැන්ඩා ෆුල් ඔප්ෂන් එකක්. ඒකින් නමුත් ඒකේ තියෙනවා තව මේ පිටිපස්සේ කට් ග්ලාස් එන එක. ඒක තවත් අඩුවෙන් යන්නේ. ඔයාට try කරොත් 27 මාර්ගකට 28කට විතර හොඳ වාහනයක් හොයාගන්න පුළුවන්. ඉතින් එතනින් එහාට ඔයා මේ සේල් මාපියාවටවත් කාටවත් මේවා වෙලා ඔයා ඒව ගන්න යන්න එපා. ඒ ගණන් වලින් උඩ ඒක ගන්න එපා. ඉතින් ඊළඟට කතා කරන්න අපි බැලුවා වෙසල් එක. ඉතින් වෙසල් බාන් මේ දවස්වල දාලා තියෙන සාමාන්‍ය 2014 වගේ ගොඩක් කට්ටිය ඉතින් ගන්න කැමති. ඒක තමයි ටිකක් අඩුවටම යන එක. ඉතින් මේ දවස්වල 92යි 91යි 93ට දානවා. ඔන්න ඒ ගණන් වල තමයි ඔක තියෙන්නේ. නමුත් ඕක හරියට හොයලා බලන්න මං කියනවට හරියට හොයලා බැලුවොත් ඕක සාමාන්‍ය 87න් 88න් 86න් ගන්න පුළුවන්. ඊට අඩුව වාගේ දක්ෂතාවයේ මත ඊට පස්සේ වාහනේ කන්ඩිෂන් එක මත ගන්න පුළුවන්. නමුත් මේ කට්ටිය දාන්නේ ඔක්කොම 90 ගණන් වලින් උඩ තමයි මේක තියාගෙන ඉන්නේ. ඉතින් ඔයත් මේ දානේවට රැවටෙන්න එපා. හොඳට කතා කරන්න. කතා කරලා බලලා හොඳට අධ්‍යයනය කරලා ලෙඩ නැති හොඳට ඒ කියන්නේ මීටර ගැන නම් දැන් හිතන්නම එපා වාහනවල හයිබ්‍රිඩ් වාහනවල විශේෂයෙන් ඔය දුන්සා ටිකක් නෑනේ හයිබ්‍රිඩ් වාහනවල. ඉතින් ඒ වලේ මීටර ඔක්කොම කැරගෙනවා. ඉතින් රුපියල් 4000යි 5000යි ගන්න ඕන තැනක මීටරේ කැරගෙනවා. ඉතින් මේවා ඉතින් තිත්ත ඇත්ත. ඉතින් හැමෝම කැමති නෑ මේවා කියනවට. ඉතින් ඔයා මේ මීටර ගැන හිතන්න එපා. වාහනේ කන්ඩිෂන් එක ගැන හිතන්න. කන්ඩිෂන් එක ගැන හිතලා ඔයා 80 ගණන් වලින් හොයන්න වෙසල් අනිවාර්යෙන් ඔයාට 80 ගණන් වලින් වෙසල් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ දින 2015 ඇල්ටෝ රත. ඉතින් 2015 ඇල්ටෝ ගන්නත් ගොඩක් කට්ටිය කැමති. ඒවත් මොකද වෙන්නේ 35 36 තමයි කැරගෙන්නේ. දාන්නේ ආය 37යි කියලා දාන එක පාර හිතිච්ච ගමන් හැමදාම එකම වාහන සෙට් එක තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයා try කරන්න ඕක 30න් ඉල්ලන්න. 30න් 31න් එහාට ඔය වාහනේට යන්න එපා. ඇත්තටම යන ගාන තමයි ඔය කිමන් කියන ගණන්. ඉතින් 30යි 31 තමයි ඔය වාහනේ තියෙන්නේ. ඊටත් වඩා ඔයා try කරොත් අඩුවට හොයාගන්න පුළුවන්. ඉතින් අද මම ඔය වාහන වර්ග 3ක් ගැන විතරයි කිව්වේ. තව කියනවනම් ගොඩක් වර්ග කියන්න පුළුවන්. ඉතින් හැම වාහනයක්ම මේ වෙලාවේ මිල බහැලා තියෙන්නේ. ඉතින් ඔයා විශේෂයෙන් මේ වගේ වාහන ගද්දි ගොඩක් අඩුවට ඉල්ලන්න. ඉතින් අඩුවට තමයි යන්නේ. නැතුව මේ දාලා තියෙන ගණන් වලට නම් යන්නේ නැහැ. ඉතින් ඔයා ඉතින් මේ වගේ වීඩියෝ අපිත් එක්ක මම හැමදාම දානවා මේ වගේ විශේෂ දේවල්. ඔයා ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තියාගත්තොත් මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලා ගන්නත් පුළුවන්. සුබ දවසක්.